අගෝස්තු 12 වෙනිදා ලෝක විනාශය සිද්ධ වෙනවා. මේ දවස්වල ඉන්ටර්නෙට් එක පුරා ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙන පුවතක් තමයි මේ. එකම දවසේ සිද්ධ වෙන විශ්මිත අභ්‍යවකාශ සිදුවීම් තුනක් හින්දා සෝෂල් මීඩියා ඇතුලේ එක එක જાතියේ බියජනක මත පළ වෙනවා. හැබැයි ඇත්තටම එදාට සිද්ධ වෙන්නේ මොකක්ද? පළමු සිදුවීම තමයි ටෝටල් සෝලාර් ඉක්ලිප්ස් එක. එහෙම නැත්නම් පරිපූර්ණ සූර්යග්‍රහණය. චන්ද්‍රයා සූර්යයා සහ පෘථිවිය අතරට කෙලින්ම පැමිණීම හින්දා ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වගේ රටවල දහවල් කාලය කෙටි වේලාවකට සම්පූර්ණ අන්ධකාරයට හැරෙනවා. යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාවේ කොටස් වලටත් මේක අර්ධ සූර්යග්‍රහණයක් විදිහට දැක ගන්නට පුළුවන්. සූර්යග්‍රහණයෙන් පස්සේ රාත්‍රී අහස අයිති වෙන්නේ පර්සීඩ් මිටියෝර් ෂවර් එකට. නාසා ආයතනයට අනුව අවුරුද්දේ දකින්න ලැබෙන හොඳම උල්කාපාත වර්ෂාව තමයි මේක. අගෝස්තු 12 රාත්‍රියේ ඉඳන් 13 අලුයම දක්වා පැහැදිලි අහසක් තියෙන ඕනෑම තැනකට පැයකට උල්කාපාත 100කට අධික ප්‍රමාණයක් කඩා වැටෙන අපූර්ව දර්ශනය දැක ගන්න පුළුවන් වෙනවා. තුන්වෙනි සිදුවීම සිද්ධ වෙන්නේ පාන්දර හිරු උදා වෙන්න කලින්. ඒ තමයි ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළ ගැස්ම. මර්කියුරි, ජුපිටර්, මාස්, සැටර්න්, යුරේනස් සහ නෙප්චූන් කියන ග්‍රහලෝක 6ම අහසේ එක පේලියට පිහිටනවා. මේකෙන් මාස් සහ සැටර්න් ඇහැටත් අනිත් ග්‍රහලෝක බයිනොකියුලර් සහ ටෙලස්කෝප් හරහාත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එකම දවසේ මේ වගේ සිදුවීම් තුනක් වෙන හින්දා සමහරු මේක ලෝක විනාශයේ සලකුණක් කියලා කිව්වත් තාරකා විද්‍යාඥයන් නම් කියන්නේ බය වෙන්න කිසිම හේතුවක් නැහැ කියලයි. මේ සිදුවීම් තුන අතර කිසිම අභ්‍යවකාශ හෝ භෞතික විද්‍යාත්මක සම්බන්ධතාවක් නැහැ. මේක අහම්බෙන් එකම දවසේ සිද්ධ වෙන විශ්වයේ අපූර්ව සිදුවීම් එකතුවක් විතරයි. ඉතින් මේක ලෝක විනාශයක් නෙවෙයි. විශ්වය අපිට පෙන්වන ලස්සනම ලස්සන ෂෝ එකක්.